සුබ දවසක් වේවා යාළුවනේ ඕගොල්ලෝ ඔක්කොටම. මදාරාස් ලයිව් vlog මගේ YouTube channel එකට ඕගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඇවිල්ලා තියෙන්නේ හෝමගම තියෙන ග්‍රීන් කෝට් හොටෙල් එකට. මේ හොටෙල් එක තියෙන්නේ හෝමගම ටවුන් එකේ නෙමෙයි. මේක තියෙන්නේ හොස්පිටල් එක පාරේ ජයමාවත කියලා තියෙනවා. ඒ ජයමාවතේ ගියාද මේ හොටෙල් එක තියෙන්නේ. මේ ඕගොල්ලන්ට පේන්නේ එන්ට්‍රන්ස් එක ගාව ඉඳලා ඩෙකොරේට් කරලා දෙන්න ෆ්ලවර් ඇරේන්ජ්මන්ට්ස්. මාකුඹුර තියෙන ටයි ජිම් එකෙන් තමයි මේ get together එක ඕගනයිස් කළේ. හැම ටේබල් එකක්ම ෆ්ලවර්ස් වලින් ඩෙකොරේට් කරලායි තිබුණේ. මේ ඉන්නේ ටයි ජිම් එකේ අධිපතිතුමයි එයාගේ වයිෆුයි පුතයි. කේක් එක කට් කරන වෙලාවේ මම කැප්චර් කරගත්ත වීඩියෝ එකක් තමයි ඕගොල්ලන්ට දැන් පේන්නේ. එන්ටර්ටේනින් පැත්තන උපරිමෙන්ම තිබ්බ මේ get together එකේ. දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ ඒකට එක්සැම්පල් එකක් තමයි මේ get together එක තිබ්බේ දෙසැම්බර් 23 වෙනිදා. තිබ්බා කඩල තෙල් පරාදු කරලා තිබ්බා ඊළඟට සොසේජස් තිබ්බා. දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ ෆැෂන් ටික. මේක සයිඩ් ඩිෂස් ඔක්කොම කෑවා. ෆැෂන් මොඩල් එකක් බිව්වා. ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගායනා කළ ඉරක් පායනා දේශය ලොවක් ලොව බැඳුණු දේශය කියන ගීතය තමයි මේ ලස්සනට ගායනා කළේ. මෙවැනි දක්ෂතාවලින් හෙබි දූ පුතුන් ශ්‍රී ලංකා මාතාවට අභිමානයක් ගෙන දෙනවා කියලා නම් කියන්න ඕනේ. මම ඉතින් කොහේ ගියත් සෙල්ෆි ගහනවා, වීඩියෝ කරනවා. ඒක මගේ පුරුද්දක් වෙලානේ තියෙන්නේ. මම මේ ගෙට් එකට ගිහිල්ලා ගොඩක් සෙල්ෆීස් ගත්තා, වීඩියෝස් ගත්තා. මගේ යාළුවොත් එක්ක ගත්ත වීඩියෝ එකක් තමයි ඔයගොල්ලෝ කලින් දැක්කේ. මේත් මගේ තව යාළු නංගිලා දෙන්නෙක් තමයි. ඔය එහා පැත්තේ තියෙන මස්සිනාර දෙන්න. ඒ දෙන්න බාර කතාවක්. මම වීඩියෝ එක කැප්චර් කරගන්න ඕන නිසා ඔය කතා කරලා කිව්වේ. කියන්න අමතක වුණානේ මේ ඉන්නේ නෑන්ලා දෙන්න. මේ get together ෆන්ක්ෂන් එකේ වෙලාව වරුණනම් අපිට තේරුණේ ඒවත් නැහැ. වෙලා ඉන්නවා ඔබ සංගීතයෙන් මුසපත් කරන්නට. පවුල් පසුබිම් සංගීතය එක්ක බැඳිලා ඉන්න දෙන්නෙක් තමයි මේ වැඩේට ඇවිල්ලා තියෙන්නේ. තුමි වෙනුවෙන්ම ඔවුන් දෙදෙනා අද සියලු වැඩ කටයුතු පැත්තකින් දීලා අපි වෙනුවෙන් ඇවිල්ලා ඔබ සංගීතයෙන් රසවත් කරන්නට මේ DJ සංගීත අමතරව ශාස්ත්‍රීය පැත්තෙමුත් ඔයාලව පිනවන්න කටයුතු කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි දෙන්නටම බොහොම ආදරයෙන් පිළිගන්නවා. First Fort Music Institute ආයතනයේ පවත්වාගෙන යන විශාරද චතුසේ ගීතව මහත්මිය සහ ඇගේ ආදරණීය ස්වාමියා. හරිනේ. විශාරද මානේ බුලත් සිංහලයන් විසින් ගායනා කළ හිමි නැති පෙමකට සින්දුව තමයි
ධනුෂ ගායනා කළේ. මේ සින්දුව කොච්චර ලස්සනට යා කිව්වත් මට මේ ඔරිජිනල් සින්දුව දාන්න බෑනේ යා කියන එක. කොපිරයිට් ඉෂුව වදින නිසා. අපේ ඩිනර් එක ස්ටාර්ටර්ස් වලින්ම ආරම්භ කළා. මේ ක්‍රීම් සුප් එකක් තිබ්බේ. ඊට පස්සේ මේන් ඩිෂ් පැත්තට ගිහිල්ලා අපේ ඩිනර් එකත් අපි ගත්තා. ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැමදාම වගේ මාව අහන් ඉන්නවට මාව නරඹනවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.